ගැබ්ගෙල පිළිකා. මේ වචන ටික ඇහෙනකොට ගොඩක් දෙනෙක්ගේ හිතට පොඩි බියක් එනවා. ඒක සාමාන්‍යයි. හැබැයි ඒකට තියෙන ප්‍රතිකාර විශේෂයෙන්ම ශල්‍ය කර්ම ගැන පැහැදිලි අවබෝධයක් තිබුණොත් අර බය වෙනුමට හිතට ලොකු ශක්තියක් එනවා. ඉතින් අද අපි මේ ගැන හරිම සරලව කතා කරමු. හරි. අපි මුලින්ම පටන් ගමු හැමෝගම හිතේ තියෙන ලොකුම ප්‍රශ්නෙන්. පිළිකාව කිව්වම අපිට දැනගන්න ඕනම දේ තමයි මේක සම්පූර්ණයෙන්ම හොඳ කරන්න පුළුවන්ද කියන එක. විශේෂයෙන්ම ගැබ්ගෙල පිළිකාවක් මුල් අවදියේදී අහු වුණොත් ශල්‍ය කර්මයකට ඒ දේ කරන්න ඇත්තම පුළුවන්ද? ඇත්තටම සතුටුදායක උත්තරය තමයි ඔව්. බොහෝ වෙලාවට පුළුවන්. හැබැයි ඒක නිකම්ම වෙන්නේ නැහැ. ඒක රඳා පවතින වෛද්‍යවරු කොයිතරම් නිවැරදිව පිළිකාවේ තත්වය තේරුම් අරගෙන ඒකට හරියටම ගැළපෙන ප්‍රතිකාරය තෝරා ගන්නවද කියන එක මත. අපි බලමු ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි හැම ගැබ්ගෙල පිළිකාවකටම එකම විදිය ඔපරේෂන් එකක් කරන්නේ නැහැ. මොකද හැම පිළිකාවක්ම එක වගේ නෙවෙයි. මේක හරියට අපි නොදන්න පාරක යනවා වගේ. ගමනාන්තයට යන්න කලින් අපි හරියටම දැන් ඉන්නේ කොතනද කියලා දැනගන්න එපයි. අන්න ඒ වගේ ප්‍රතිකාර පටන් ගන්න කලින් පිළිකාවේ අවදිය හරියටම දැනගන්න ඕන. ඉතින් ඒ තීරණය ගන්න වෛද්‍යවරු අනුගමනය කරන පැහැදිලි පියවර තුනක් තියෙනවා. මුලින්ම පරීක්ෂණ කරලා රෝගය හරියටම හඳුනා ගන්නවා. ඊට පස්සේ පිළිකාව කොච්චර ලොකුද කොච්චර පැතිරිලාද කියලා බලලා ඒකේ අවදිය තීරණය කරනවා. අන්තිමට අන්නේ තොරතුරු ඔක්කොම පාවිච්චි කරලා තමයි වඩාත්ම ඵලදායී ශල්‍ය කර්මය මොකක්ද කියලා තෝරාගන්නේ. මේ පිළිවෙල නිසා ප්‍රතිකාරය හරියටම රෝගියාට ගැළපෙන බව සහතික වෙනවා. මේක තමයි මේකේ මූලිකම સિદ્ધාන්තය. හිතන්නකෝ මෙහෙම පොඩි ගින්නක් නිවන්න වතුර බාල්දියක් ඇති. හැබැයි ලොකු ගින්නකට ගිනි නිවන රතයක් මෝන වෙනවා. අන්න ඒ වගේ තමයි. පිළිකාව පොඩි නම් මුල් අවදියේ නම් ඒකට කරන ශල්‍ය කර්මයක් සරලයි. ඒත් පිළිකාව පැතිරිලා නම් ශල්‍ය කර්මයක් ඊට සරිලන විදියට පුළුල් වෙන්න ඕනේ. හරි. දැන් අපි බලමු වෛද්‍යවරුන්ගේ මෙමළම් පෙට්ටියේ මේකට පාවිච්චි කරන ශල්‍ය කර්ම ක්‍රම මොනවද කියලා. මේකේ තියෙනවා හරිම සරල පොඩි සැත්කම් වල ඉඳලා පිළිකාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන වඩාත් සංකීර්ණ ලොකු සැත්කම් දක්වා විවිධ විකල්ප. මේ තියෙන්නේ ප්‍රධාන විකල්ප කිහිපයක්. පිළිකාව ඊ타මාත්ම මුල් අවදියේ. ඒ කියන්නේ අන්වීක්ෂකින් විතරක් බලන්න පුළුවන් තරම් පොඩි මට්ටමක නම් ගැබ්ගෙලෙන් කුඩා කේතු හැඩති කොටසක් ඉවත් කිරීම විතරක් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඊට වඩා ටිකක් පැතිරිලා නම් ගර්භාෂයේ ඉවත් කිරීමේ සැත්කම් වලට යොමු වෙනවා. හැබැයි මෙතන තියෙන ඇත්තටම බලාපොරොත්තු දල්වන කාරණයක් තමයි සමහර තරුණ රෝගීන්ට දරුවන් ලැබීමේ හැකියාව ආරක්ෂා කරලා දෙන විශේෂ ශල්‍ය කර්ම ක්‍රම පවා දැන් තියෙන එක. මේ උපුටා දැක්වීමෙන් කියවෙන්නේ අන්න ඒ වැදගත් කාරණය. බලන්න ප්‍රතිකාරයක අරමුණ පිළිකාව හොඳ කරන එක විතරක්ම නෙමෙයි. විශේෂයෙන්ම තරුණ කෙනෙක්ට එයාගේ අනාගතය, පෞල් ජීවිතය, සාමාන්‍ය ජීවිතය මේ හැමදේම වැදගත්. ඉතින් ශල්‍ය කර්මයකින් පිළිකාව සුව කරන ගමන් මේ දේවල් ආරක්ෂා කරගන්න පුළුවන් නිසා ඒක ගොඩක් වෙලාවට හොඳම විකල්පය වෙනවා. හොඳයි. දැන් අපි එනවා මේ කතාවේ ඊටාම වැදගත් කොටසකට. ගොඩක් අය හිස්ටරෙක්ටමි එහෙම නැත්නම් ගර්භාෂය ඉවත් කරනවා කියන එක ගැන අහලා තියෙනවා. හැබැයි රැඩිකල් හිස්ටරෙක්ටමි කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මේක සාමාන්‍ය නාරිවේද වෛද්‍යවරයෙක් කරන ගර්භාෂය ඉවත් කිරීමක් නෙමෙයි. මේක පිළිකා සඳහාම විශේෂිත වූ පුළුල් ශල්‍ය කර්මයක්. අපි මේ වෙනස හරියටම තේරුම් ගනිමු. මේ බලන්න මේකෙන් ඒ වෙනස හරිම ලස්සනට පැහැදිලි වෙනවා. අපි මෙහෙම හිතමුකෝ. වත්තක තියෙන භයානක වල් පෙළ ඇටියක්. සාමාන්‍ය ගර්භාෂය ඉවත් කිරීම කියන්නේ හරියට ඒ වල් පෙළේ උඩින් කඩලා දානවා වගේ. ඒත් මුල් පොළවේ ඉතුරු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි රැඩිකල් හිස්ටරෙක්ටමි කියන්නේ ඒක එහෙම නෙවෙයි. ඒක හරියට සවලක් අරගෙන වල් පෙළෙත් ඒකේ පොළව යට පැතිරුණු මුළු මුල් පද්ධතියත් ඒ වටේ තියෙන පස්ටිකකුත් එක්කම සම්පූර්ණයෙන්ම උගුල්ලලා අයින් කරනවා වගේ වැඩක්. ඉතින් ඇයි මේ තරම් පුළුල් විදිහට අර මුල් පිටින්ම ගලවලා දාන්න ඕන වෙන්නේ? හේතුව හරිම සරලයි. උපරිම ආරක්ෂාව තහවුරු කරන්න සහ පිළිකාව ආයෙත් හැදීමේ chance එක පුළුවන් තරම් අඩු කරන්න. වෛද්‍යවරු මේකට කියන්නේ පැහැදිලි සීමා ඇති කරනවා කියලා. ඒ කියන්නේ පිළිකා ගෙඩිය විතරක් නෙවෙයි. ඒ වටේ තියෙන නිරෝගී පටකවලින් ආරක්ෂිත තීරුවකුත් එක්කමයි ඉවත් කරන්නේ. එතකොට එකම පිළිකා සෛලයක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා සහතික කරගන්න පුරුවන්. ඒ වගේම මේ පුළුල් සැත්කමේ තවත් අත්‍යවශ්‍ය කොටසක් තියෙනවා. ඒ තමයි ශ්‍රෝණි කුහරයේ මහනරර ආශ්‍රිත කුද්දෙටි එහෙමත් නැත්නම් අපි කියනවා වසා ගැටති කියලා ඒවා පරීක්ෂා කරන එක. මේවා හිතන්න අපේ ඇඟේ තියෙන සිකියුරිටි චෙක් පොයින්ට්ස් වගේ. පිළිකා සෛල පැතිරෙනවා නම් ඒවා මුලින්ම අහුවෙන්නේ මේ කුද්දෙටි වලට.
ඉතින් ශල්‍ය වෛද්‍යවරු මේවායින් කීපයක් ඉවත් කරලා පරීක්ෂා කරන්නේ පිළිකාව ගර්භශයෙන් පිටතට ගිහින් තේනොද කියලා හරියටම දැනගන්න. ඒක හරිම වැදගත් ආරක්ෂක පියවරක්. හරි. ඉතින් ශල්‍ය කර්මය සාර්ථකව අවසන් වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ශල්‍ය කර්මය කියන්නේ සටනේ ලොකු ජයග්‍රහණයක්. හැබැයි ගමන එතනින් ඉවර වෙන්නේ නැහැ. සුවේ ලැබුණට පස්සෙත් හැමදේම හොඳින් තියනවද කියලා තහවුරු කරගන්න නිතිපතා වෛද්‍ය පරීක්ෂණ සහ පසු විපරම් කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේක තමයි දිගුකාලීන සෞඛ්‍ය සහතික කරන ආරක්ෂිත දැල වගේ. හොඳයි එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයකින්ම මතක තියාගන්නම ඕන ප්‍රධානම කරුණු ටික ඉක්මනට බලමු. 1. ගෑබ් ගැල පිළිකා කලින් හඳුනාගත්තොත් සම්පූර්ණයෙන්ම වගේ සුව කරන්න පුළුවන්. 2. මොන ශල්‍ය කර්මයේද කරන්න කියලා තීරණය වෙන්නේ පිළිකාවේ අවධිය අනුව. 3. රැඩිකල් හිස්ටෙක්ටමි කියන්නේ සාමාන්‍ය ගර්භාෂය ඉවත් කිරීමක් නෙවෙයි, ඒක ඊට වඩා පුළුල් විශේෂිත පිළිකා ශක්තියක්. 4. තරුණ රෝගීන්ට දරුවන් ලැබීමේ හැකියාව ආරක්ෂා කර ගැනීමේ විකල්පත් තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. අපි නොදන්න දෙයට තමයි බය. හැබැයි දැනුම කියන්නේ ශක්තියක්. මේ වගේ ප්‍රතිකාර ගැන තීරුම් ගත්තම බය නැති වෙලා ඒ වෙනුවට තමන්ගේ සෞඛ්‍යය ගැන ක්‍රියාශීලීව තීරණ ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ දැනුවත්කම තමයි පිළිකාවට එරෙහිව අපිට තියෙන බලවත්ම ආයුධය.